සුබ දවසක් වේවා. ඉතින් වීඩියෝ එකක් දාන්න පරක්කුත් වුණා. මොකද මේ දවස් තුල මාර වෛරස් උනක් යනවා. සනීප නැතුව හිටිය දවස් ගානක්ම. ඉතින් දැන් නම් ටිකක් විතර හොඳයි. ඉතින් මාර වීඩියෝ එකක් කරන්න කියලා. ඉතින් මගේ කලින් දා වීඩියෝ එකක් කට්ටිය බලලා තිබ්බා. ඒ thank you කමෙන්ට් කරපු හැමෝටම. ඉතින් මම අද පොඩි එක්ස්පෙරිමන්ට් එකක් කරන්න යන්නේ. තුමුලසයක් හදලා පත්තු කරලා බලන්න. ඒක පත්තු වෙයිද කියලා අපි ඒ කියන්නේ ඉතින් හදලා පත්තු වෙයිද කියලා. ඉතින් මම මේකට ගන්න ඉතින් රතිඤ්ඤ කරලම තමයි ඉතින් රතිඤ්ඤ කරලා තුමුලසකට පරිවර්තනය කරනවා. ඉතින් බලමු කොහොමද ඒක වෙන්නේ? පුපුරයිද මොකක් වෙයිද කියලා බලන් ඉන්න. පේනවනේ රතිඤ්ඤ ඉතුරු වෙලා. කොයිද ඉතින් මට පත්තු කරන්න ඕනේ නෑනේ අසනීප වුණානේ. ඉතින් මේකට මම ගන්නවා කඩදාසි ටේප් එකක් කතුරක් ඕන වුණොත් කියලා පිහියක් මේ ටික ගත්තට මට තාම කිසිම අයිඩියා එකක් නැහැ කොහොමද මේක කරන්න කියලා. බලමු මගේ නිකන් හිතේ පොඩි සැලසුමක් තියෙනවා. ඒ විදියට කරන්න තමයි හිතාගෙන ඉන්නේ. බලමු කාරි ඇයිද කියලා. මමත් මෙහෙම කරලා නැහැ කවදාවත්. රතිඤ්ඤ දෙකල්ල පත්තු කරන විතරයි. ඒකින් කිසිම එහෙම වගේ දෙයක් කරලා නැහැ මේ පළවෙනි වතාව. බලමු හදන්නේ කොහොමද හදාගන්නේ කොහොමද කියලා මේක. ඉතින් මම මුලින්ම රතිඤ්ඤේ ලියාගෙන බලමු. මේ ටික අයින් කරමුනේ. මේ ටික වැඩක් නැති. හරි. බලමු. ත්‍රිකෝණය හැදෙට එන්න. මේක දාගමු 100. ටේප් කැලුවක් ගමු. දැන් මේකට දාගමු අපි වෙරි බෙහෙත් ටික. හරියට හරි. හරියයි දන්නේ නැහැ නේද බලමු. මේ ටේප් වලින් උතාගමු වටේට. හරි. තුන්වලස් එක නම් හැදුවා. ඔන්න ඉතින් මම රතිඤ්ඤ වලින් තුන්වලස් එකක් හැදුවා. අපි දැන් බලමු මේක පත්තු වෙනවද කියලා. හරි එහෙනම් දැන් මම හදපු තුන්වලස් එක පත්තු කරන්න යන්නේ. බලමු මොකද්ද වෙන්නේ කියලා. උලගනේ. අඩේ ඒක වැඩ කරානේ. කැහැල්ලත් විසික්කුණා මගේ ගාවට. කොහොම හරි වැඩේ සාර්ථකයි. එහෙනම් බලපු හැමෝන්ටම ස්තුතියි. ජය වේවා.